මම වැඩට යද්දි ඔහම වැඩට යනවා. එතකොට මම ඔතන හිට මම දැක්ක දුම දානවා. නීගොමියෙන් එන්නේ නැහැ කියලා නිවන්න. මේ හලාව දෙක තමයි එන්නේ. ඒකත් පොඩි එකක්. වතුර බවුසර් නැහැ. එන ප්‍රශ්නේ. වෙන්නප්පුව ලුණුවිල කාර්මික ජනපදයේ කොහු කර්මාන්තශාලාවක අද පෙරවරුවේ හටගත් ගින්න අද දහවල් වනතෙක් පැවතුණා. හලාවත ගින්නිවන ඒකකයේ සහ වෙන්නප්පුව ප්‍රාදේශ සභාවේ බවුසර යොදා ගනිමින් හා ලුණුවිල පොලිසියේ සහ ප්‍රදේශවාසිකගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමේ කටයුතු සිදු වෙනවා. මම වැඩට යද්දි ඔහම වැඩට යනවා. එතකොට මම ඔතන හිට මම දැක්ක දුම දානවා. ඊට තමයි එයාලගේ අමිලතයි දිනුසරයි පණිවිඩය ඇරිය පොඩ්ඩක් බලන්න කියලා. ඒක තමයි අපි පාන්දර ඇවිල්ලා මාදී අම්බ කරන් කාප් දැන්නේ. ඊයේ නෑ ඊට පස්සේ මම මේ වෙලාව මේ ඊයේ රෑ මොකක් හරි වෙලා තින්නේ. රෑ ඉඳන් උදේ පාන්දර 4 මාට පහටි කරනවා දැකලා තියෙන්නේ. ඉදුම යනවා. කොහොමද තියෙන්නේ? පොඩි වාහකටත් වැඩි ඉතින් බඩු කො මැටීරියල් දී ඇවිල්ලා දීමු. මොනවද මෙතන කරන්නේ? කොහොමද ප්‍රෙස් කරලා රට යවනවා. මේ කාර්මික ජනපදයේ සහ අවට කර්මාන්තශාලා 20කට වැඩි ප්‍රමාණයක් ඇතත් ගින්නක් හටගතොත් එය පාලනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. ලුණුවිලටත් නැහැ, දඟල්කොඩුවේ කර්මාන්තපුරයක් තියෙනවා. ඒකටත් නැහැ. ඒකෙත් කොහොම වැඩ පොළවල් ගොඩක් තියෙනවා. ඒක ඇවුනාට කොහෙවත් නැහැ. මේ ආසරේ කොහෙවත් නැහැ. නීගොමියෙන් එන්නේ නැහැ. ආයේ කොළඹ තියෙන්නේ, ආයේ කුරුණෑගල තියෙන්නේ. හලාව විතරයි තියෙන්නේ. ගිනි නිවන එකක්. ඒකත් එකයි පොඩි එකක් තියෙන 3500 එක. ගිනිවා ගන්න විදිය ගින්නක් આવොත් නිවා ගන්න පැය 20ක්වත් යනවා අඩුම තරමේ මේ විදියට ගින්න නිමග. මාදම්පෙක ගියපත් දවස් දෙකක් ගියා. කලින් මගේ වැඩ පොළකුත් ගිනි ගත්තා. ඒ වෙලාවට කට්ටිය කතා වෙනවා ගිනි නිවනේව ගැන. එතනින් එහාට ඒ කතාව ඉවරයි. නීගොමියෙන් එන්නේ නැහැ ගිනි නිවන්න. මේ හලාව දෙක තමයි එන්නේ. ඒකත් පොඩි එකක්. වතුර බවුසර් නැහැ. එන ප්‍රශ්නේ ගින්නක් නිවා ගන්න කිසිම මේ මෙලක් නැහැ, පීඩක් නැහැ. මොන ආයතන තිබ්බත් වැඩක් නැහැ. ඔක්කොම කතා වෙනවා විතරයි. මේ වැඩ පොළවල් ඔක්කොම කොහොමද වැඩ පොළවල් තියෙන්නේ මේ කර්මාන්ත මුදේ. ඒ කිසිම එකකින් මේව වෙන්නේ නැහැ. අර යට ඇවිල්ලා